දෙරණ වීත් මිස් ශ්‍රී ලංකා 2009 තරඟයේ මුල් වටේ තරඟ මේ වෙනකොට පවත්වලා තියෙනවා. ඉතින් මුල් වටේ තරඟකාරයන් අතරින් 30 දෙනෙක් ඊළඟ වටේට තේරිලා ඉන්නවා. මුල් තරඟකාරයන් 10 දෙනා අතරින් ඊළඟ වටේට යන්නට වරම් ලැබුණු තරඟකාරයන් මම කියන්නම්. ඉස්සලම එන්න අංක 1, අංක 3. තවත් තරඟකාරයන් 1, 2, 3, 4, 5, 6, 7, 8ක් ඉන්නවා. හැබැයි ඉතින් මේ 8 දෙනාට සිද්ධ වෙනවා මේ වටේන් ඉවත් වෙන්නට. මේ මුල් 10 දෙනා අතරින් ඔබ දෙදෙනාට තමයි අවස්ථාව ලැබිලා තින්නේ ඊළඟ 30 දෙනා අතරට එකතු වෙන්න. ඉතින් බොහොම ස්තුතියි තරඟයට සහභාගී වුණාට. ඊළඟ වටේ තියෙනට ඔබ දෙදෙනාට සුබ පතනවා. හොඳයි, එහෙනම් ඊළඟ තරඟකාරයන් 10 දෙනා අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ අතරින් කී දෙනෙකුට ඊළඟ තරඟ වටේට යන අවස්ථාව ලැබෙයිද කියලා අපි බලමු. අංක 13 මට ලැබිලා තියෙනවා ඊළඟට අංක 14 තෝරාගත්තයි කියලා. ඊළඟ තරඟකාරිය ඊළඟ වටේට යන්නට සුදුසුකම් ලබන අංක 17. අපි බලමු ඊළඟ තරඟකාරයන් 10 දෙනා අතරින් කී දෙනෙක් ඊළඟට තේරිලා තියෙනවද කියලා ඊළඟ වටේට යන්න. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දෙරණ වීත් මිස් ශ්‍රී ලංකා 2009 තරඟයේ මුල් වටේ තරඟ වලින් ඊළඟ වටේට තේරෙන අය කවුද කියලා බලන්න අපි සූදානම් වෙන්නේ. දැන් අපි මුල් 20 දෙනා අතරින් තෝරාගත් ඊළඟ වටේට යන අය දැන් ඊළඟ 10 දෙනා මාත් එක්ක මෙතන ඉන්නවා මේ වෙලාවේ. ඉතින් මේ අය අතරින් කී දෙනෙක් ඊළඟ වටේට යනවද කියලා අපි බලමු. මම කියන්නම් අංක. ඔබට තියෙන ඉදිරියට එන්න, මේ දෙපසට එන්න. මුලින්ම අංක 21. ඊළඟට තෝරන අංකය අපේ ගරු නිශ්චය මණ්ඩලයේ අංක 24. ඊළඟට අංකය 26. අංක 28. ඊළඟ අංකය අංක 29. තවත් අංකයක් තියෙනවා අංක 30. දෙරණ වීත් මිස් ශ්‍රී ලංකා for Miss World තරඟාවලියේ 2009 තරඟාවලියේ පළවෙනි වටේට මුහුණ දුන් 10 දෙනා ගෙන් තරගෙන් ඉවත් වුණු 10 දෙනා 8 දෙනෙක් මෙතන ඉන්නවා. අපි එක්ලයින් අහලා දැනගමු මොනවාද මේ වෙලාවේ හිතෙන්නේ කියලා. තේරිච්ච දෙන්න ගැන මොකද හිතෙන්නේ? මම ඒ දෙන්නගේ එක්කෙනෙක් නම කොහොමද කියලා තිබ්බේ. එයා තේරෙයි කියලා. ඒ ගැන මට සතුටුයි. දෙරණ වීත් මිස් ශ්‍රී ලංකා for Miss World 2009 තරඟාවලියේ පළවෙනි අදියරේ 4 වෙනි 10 දෙනා තමයි මේ ඉන්නේ. ඉස්සෙල්ලාම නම්බර 32. විනිශ්චයකාරවරයන් දීපු තීන්දුව අනුව ඊළඟ නම්බරේ තමයි නම්බර 32. මම දැන් කතා කරනවා නම්බර 34ට. ඊළඟට අංක 35. මේ 10 දෙනාගෙන් අපි ජයග්‍රාහකයන් කිහිප දෙනෙක්ම දකින්න නිසා මම කතා කරනවා ඊළඟට නම්බර 37ට. නම්බර 38. නම්බර 39. සුබ පැතුම් ඉදිරියෙන් ඉන්න ඔබ සැමට. දෙරණ වීත් මිස් ශ්‍රී ලංකා for Miss World 2009 තරඟාවලියේ අද මේ ජයග්‍රාහිකාවන් තේරෙන දවසේදී මේ තරඟකාරියන්ගේ අභිලාෂය තමයි පළවෙනි 30 දෙනාට ඇතුල් වීම. ඉස්සෙල්ලාම මම කතා කරනවා නම්බර 40ට. තරඟකාරියන් බලාගෙන ඉඳද්දී මම කතා කරනවා 41ට. ඊළඟට මම කතා කරන්න කැමති නම්බර 42ට. ඊළඟට ඉන්නේ මොන අංකයකද? 45. ඊළඟ ඉතින් මටත් කියන්න ඕනේ 45 කියලා තමයි. මේ 10 දෙනාගෙන් ඉදිරියට යන්නේ මේ තරඟකාරයන් 4 දෙනා. තරඟකාරයන් කිහිප දෙනෙක් විනිශ්චය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මට හිතුණා කිහිප දෙනෙක්ව ඉදිරියට කතා කරන්න. නම්බර 50, නම්බර 53, ඒ වගේම නම්බර 59. කොටස් දෙකකට මම දැන් මේ තරඟකාරයන් බෙදලා තියෙන්නේ.
බොහොමත්ම නිහතමානීව පරාජය බාරගන්න තිදෙනෙක් තමයි මේ. එහෙනම් මේ තිදෙනාගේ අනාගතයට සුබ පතන ගම මම වේදිකාවෙන් ඉවත් වෙන්න කියලා ඒ තිදෙනාටම කියනවා. 10 දෙනාගෙන් තේරිච්ච 8 දෙනා. සුරුපී තරඟකාරයන් 60 දෙනෙකුගෙන් 30 දෙනෙකු ඉදිරි වටේට තෝරා ගැනීමයි මේ වටේදී විනිශ්චය මණ්ඩලයේ කාර්යභාරය වුණේ. සුරුපිනියන්ගේ සුන්දරත්වය, බුද්ධිය, උස, අධ්‍යාපන මට්ටම, සමාජ අවබෝධය, අනාගත අපේක්ෂාව මේ අතර තීරණාත්මක සාධක බවට පත් වුණා. දෙරණ වීට් ශ්‍රී ලංකා මිස් වර්ල්ඩ් 2009 තරගයේ මුල් වටේ තේරීම් අමාරුයි. ඔව් අපේ තරඟකාරයන් රාශියකින් බොහෝමත්ම අමාරුවෙන් තරඟකාරයන් 30 දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා. ඔව් ඉතින් ඇත්තටම රොසෑන් කිව්වා වගේ බොහොම අමාරුවෙන් තමයි මේ තෝරා ගැනීම සිද්ධ කළේ. හැබැයි මේ 30 දෙනා අතරින් ඊළඟ වටේට තේරෙන්නේ 12 දෙනයි. හැබැයි ඉතින් මේ සතියේ ඔයගලන්ට බලන්න හම්බෙන්නේ මේ 30 දෙනා විතරයි. ඒ 12 දෙනා තෝරන එකට අපිට යන්න වෙනවා ලබන සතියේ එහෙමද? ඔව් ලබන සතියේ තමයි ඒ 12 දෙනා දකින්නේ. නමුත් නාරද මේ 30 දෙනාවත් තේරුවේ බොහොම අමාරු නිසා මං හිතන්නේ 12 දෙනාගේ තරඟ වටේ බොහෝමත්ම බැරෑරුම් තරගයක් වෙයි කියලා මං හිතනවා. ඔව් ඉතින් මේ ඊටමත් බැරෑරුම් රොසෑන් කිව්වා වගේ තරගයේ ඊළඟ තරඟ වටේට තේරෙන 12 දෙනා බලන්නේ අපි ලබන සතියේ. එහෙමනම් මේ සතියේ සමගින යන්නයි මේ සූදානම් වෙන්නේ රැඳී ඉන්න දිගින් දිගටම දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා for Miss World 2009 සමග